සුබ දවසක්. ඔයා මේක තුලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්න දැන් අපිට YouTube තුලටත් මේ AI පහසුකම ලබා දීලා තියෙනවා. අපිට පුළුවන් අපි හිතන ඕනම වීඩියෝ එකක් තප්පර කිහිපයක් ඇතුළත නොමිලේම ජෙනරේට් කරගන්න. නිකම්ම වීඩියෝස් නෙවෙයි වොයිස් සහ සවුන්ඩ් සහිත වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාගේ ඕනෙම ෆොටෝ එකක් දීලා පහසුවෙන්ම AI වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන් පහසුකම ලබා දීලා තියෙනවා. wow කියන්න පුළුවන් සුපිරි ෆීචර්ස් බොහොමයක් මේ වෙනකොට YouTube තුරට ලබා දීලා තියෙනවා. තවදුරටත් විවිධ tools සහ application මොනවත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි බලමු මේ ෆීචර්ස් ටික මොනවද කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඔයාලට පුළුවන් YouTube වලට ඇවිල්ලා මේ plus icon එක දෙන්න. ඊළඟට shorts වලට select කරගන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට icon එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලට මේක දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මේ latestම feature එක නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ YouTube app එක update කරන්න. ඔයා Play Store එකට ගිහින් YouTube කියලා search කරලා YouTube app එක select කරන්න. ඊට පස්සේ update දෙන්න. එතකොට මේ feature එක ඔයාටත් add වෙනවා. මේ ඔප්ෂන් එක දුන්නාම අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. අපිට මේ විදිහට මෙතන AI effects ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හරහා අපිට පුළුවන් මාරම වැඩ ගොඩක් කරගන්න. මම පිළිවෙලට tool එකකින් එක පැහැදිලි කරන්නම්. ඉතින් මම මෙතන තියෙන තුන්වෙනි tool එකේ ඉඳලා explain කරන්නම්. මෙතන තියෙන තුන්වෙනි tool එක තමයි video clip කියන tool එක. සමහර phone වල create videos කියලාත් මේ tool එක පෙන්නනවා. මේ හරහා ඔයාලට පුළුවන් prompt එකක් දීලා කැමති විදිහට මාරම ලස්සනට video generate කරගන්න. ඉතින් මෙතනට ඇවිල්ලා ඔයාලට මේ box එකේ කැමති prompt එකක් type කරලා send කරන්න පුළුවන්. මම මේ විදිහට පොඩි prompt එකක් දෙනවා. prompt එකට අදාළ story එක ඔයාලට හදාගන්න අමාරු නම් Google Translate හරහා ඔයාලට මේක කරගන්න පුළුවන්. type කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් යටින් generate වෙන්න ඕන style එක select කරගන්න. මෙතන anime, vintage සහ තවත් style ගොඩක් තියෙනවා. මම මේ clay කියන style එක send කරනවා. send කළාම අපිට මේ විදිහට අපි ඉලව prompt එකට අදාළ images 4ක් පෙන්නනවා. ඔයාලට පේනවා ඇති මාරම ලස්සනට මේක generate කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් කැමති කියලා හිතෙන හොඳ image එකක් ඔයාලට select කරගන්න පුළුවන්. මම මෙන්න මේක දෙනවා. ඊළඟට මේ create video දෙනවා. ඔන්න video එක generate වෙන්න පටන් ගත්තා. හරි ඔයාලට පේනවා ඇති මට මේක ගොඩක් ලස්සනට generate කරලා ලබා දීලා තියෙනවා. sound add කරලා මාරම quality එකට ලබා දීලා තියෙනවා. අපි මේක play කරලා බලමු. ඒ වගේම ඔයාලට මේක download කරගන්න ඕනේ නම් මෙන්න මේ option ඔයාලට දෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට මෙන්න මේ save to device කියන option එක දීලා ඔයාගේ phone එකට මේ video clips download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ continue කියන option එක දෙන්න පුළුවන්. මේ option එක දීලා edit කරගෙන music add කරලා කැමති විදිහට මේක හදාගෙන ඔයාලට publish දෙන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න මම තවත් එකක් ඔයාලට ක්‍රියේට් කරලා පෙන්නන්නම්. මම මේ ටයිප් කරගත්ත prompt එක සිංහලට හරවුවොත් අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක send කරනවා. හරි ඔන්න මම දීපයකට අදාළව images 4ක් මට පෙන්නනවා. මට හිතෙනවා මෙන්න මේක හොඳයි කියලා. ඉතින් මම මේක select කරලා send කරනවා. එතකොට මේක ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා. ඔන්න මට මේක මාරම ලස්සනට ක්‍රියේට් කරලා දීලා තියෙනවා. ඒ වගේම මේ තියෙන මම මේ හරහා ක්‍රියේට් කරගත්ත තවත් වීඩියෝස් කීපයක්. ඉතින් දැන් ඔයාලට මේ tool එක භාවිතා කරලා වැඩ ගොඩක් කරගන්න පුළුවන්. මෙතන තියෙන දෙවෙනි tool එක තමයි photo to video කියන tool එක. මේකත් අපිට මාරම වැදගත් වෙන tool එකක්. මේ හරහා ඔයාලට පුළුවන් prompt එකක් දීලා ඔයා කැමති විදිහට ඔයාගේ photos වලින් videos generate කරගන්න. ඉතින් ඔයාලට මේ tool එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් gallery එකෙන් ඔයාලට අවශ්‍ය කරන photo එක select කරගන්න. එතකොට මෙන්න මේ විදිහට අපිට prompt එකක් දෙන box එකක් පෙන්නනවා. ඒ වගේම මෙන්න මේ විදිහට අපිට prompt කීපයකුත් පෙන්නනවා. මෙතනින් කැමති එකකුත් ඔයාලට තෝරලා send කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න ඕන නිසා මෙතන තියෙන එකක් පළවෙනිටම තෝරලා මේක send කරගන්නවා. හරි ඔයාලට පේනවා ඇති මම send කරපු එකට අදාළව මගේ ෆොටෝ එක වීඩියෝ එකක් කරලා ලබා දුන්නා. ඒ වගේම මේකදී අපිට මාරම ලස්සනට අපේම prompt එකක් දීලා අපේ photos videos විදිහට generate කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන පොඩි prompt එකක් type කරගන්නවා. මේ prompt එකේ සිංහල තේරුම තමයි ඔයාලට මෙන්න මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේක send කරනවා. ඔන්න ඔයාලට පේනවා ඇති මම හදලා ඉල්ලපු මගේ වීඩියෝ එක ලස්සනට ක්‍රියේටිව් විදිහට මේක හදලා දීලා තියෙනවා. අපි මේක play කරලා බලමු. sounds පවා add කරලා තියෙනවා.
ඒ වගේ මේ ටූල් එක හරහා හදපු වීඩියෝස් කීපයක් තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ ප්‍රොම්ප්ට් එක අත ඉස්සරහින් දාලා තියෙනවා. ඔයාලට බලාගෙන මේක ජෙනරේට් කරගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පුළුවන් වුණොත් මේ ටික දාන්නම්. ඉතින් මෙතන තියෙන ඊළඟ ටූල් එක තමයි make to move කියන ටූල් එක. අපිට මේ හරහා පුළුවන් අපේ ෆොටෝ සජීවීකරණය කරගෙන AI effect YouTube තුලින්ම දාගන්න. ඔයාලට පුළුවන් මේ ටූල් එකට යන්න. මෙතන ආවහම අපිට මේ විදිහට effects කීපයක් බලා ගන්න පුළුවන්. කැමති එකක් select කරගෙන ඔයාගේ ෆොටෝ එක ලස්සන වීඩියෝ එකක් කරගන්න පුළුවන්. ඔයාලට පළවෙනිටම පුළුවන් මෙන්න මේ option වලින් ඔයාගේ ෆොටෝ එක select කරගන්න. gallery එකෙන් ෆොටෝ එකක් select කරගද්දී ඔයා full body ෆොටෝ එකක් ඒ කියන්නේ ඔයාගේ මුළු ඇඟම පෙනෙන ෆොටෝ එකක් තමයි select කරගන්න ඕනේ. මම මෙන්න මේ effect එක තෝරලා send කරනවා. ඔන්න generate වෙන්න පටන් ගත්තා. අපිට මේක තප්පර 25ක් ඇතුළත වගේ generate කරලා දෙනවා. හරි ඔයාලට පේනවා ඇති මම දීපු ෆොටෝ එකට අදාළව motion එක මට ලස්සනට generate කරලා දීලා තියෙනවා. ඒ වගේම මෙතනදිත් ඔයා මේ done කියන option එක දීලා ඉදිරියට ගියොත් ඔයාලට මේක short එකක් විදිහට edit කරගෙන music add කරලා publish කරන්න පුළුවන්. ඒ වගේම මෙතන image කියලා tool එකක් තියෙනවා. මේකට ගිහින් ඔයාලට පුළුවන් prompt එකක් දීලා අදාළ prompt එකට අදාළ photo එකක් generate කරගන්න. අනිත් tool ටික වගේම තමයි මේකත් වැඩ කරන්නේ. ඒ වගේම මේ background tool එකට ගිහින් ඔයාලට පුළුවන් කැමති background එකක් AI වලින් generate කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට දැන් පුළුවන් YouTube හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ AI video generate කරගන්න. sound එකම free create කරලා දෙන හින්දා අපිට මේක මාරම වැදගත් වෙනවා. ඒ වගේම අපිට මේක දිගටම free දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මේක ගොඩක් දුරට YouTube premium පැත්තට වගේ යන්න පුළුවන්. ඉස්සරහට ලිමිට් ගොඩක් එන්න ඉඩ තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මම හිතනවා මේ දේවල් ගැන ඔයාලට අහන්න ගැටලු ප්‍රශ්න ගොඩක් ඇති කියලා. ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ ආ ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා. channel එකට ආවොත් ඔයාලට හැම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.